ලංකාවේ කොහෙදනේ මල්බෙරි එහෙමද හිතන් ඉන්නේ. හැල 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 ළමයි. මේ තියෙන්නේ අපේ ගාඩන් එකේ මල්බෙරි ගස්. ඉතින් මේවට අපි නම් කියන්නේ මල්බෙරි කියලා. ඔයාලගේ පැත්තේ වෙන වෙන නම් කියනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේවා හරිම රසයි, රතු පාටේ වෙනිකන් ජම්බු වගේ රසක් තමයි තියෙන්නේ. හැබැයි මේවා ඉදුණම ගොඩාක් කළු පාටට හුරු වෙනවා. එතකොට තමයි මල්බෙරි වගේ රසම රසක් එන්නේ. ඉතින් එතකන් අපිට ඉවසගෙන ඉන්න බැරි නිසා ළමයි මම නම් දවස් ගානේ බල බල ඉතින් කනවා. ඉතින් මේවා හරිම රසයි, හරිම ගුණයි. බෙරි වර්ග කියන්නේ අපේ ස්කින් එකට ගොඩාක් විටමින්ස් තියෙන පළතුරක්. ඉතින් ඔයාලත් හොයාගෙන හරි මේව පැල කරගන්න. මේව පැල තවම් වල චූටි චූටි පැල තියෙනවා. ගොඩක් ගණන් නෑ ළමයි. ඒ වගේමයි මේවා අතුත් පැල වෙනවා. ඉතින් මම නම් මේ වගේ පැල ගොඩාරියක් බෝ කරගත්තේ අතු පැල කරලා තමයි. ඉතින් ඒ වගේම ළමයි මේ වගේ ගෙඩි එන්න නම් පැල කප්පාදු කරන්න ඕන. ඒ කියන්නේ මේ වගේ ගෙඩි කැඩුවෙන් පස්සේ ආයෙමත් සැරයක් ගෙඩි එන්න නම් ඒ අතු ඔක්කොම මුලින් කපලා දාලා ඉන්නකොට තමයි ආපහු අලුත් ත්‍රිකිලි වලින් අලුත් ගෙඩි එන්නේ. ඉතින් ඔයාලත් පැල කරලා කන්න ළමයි. මේවා රසම රස පළතුරු. එහෙනම් බයි බයි.